ඒ කවුද මම මේ සිවිල්ම ගහපු එක? ඈ? අර බලපන්කො පට්ට ඇදයි මූ වෝටර් ලෙවල් බලන්නේ නැද්ද ඔබද? බිමත් එක්ක ඇදයි. මීයා බලපන් මීයා අර මල්ලි ස්ක්‍රූප්නිය ගරින්කෝ. ඒ ස්ක්‍රූප් නේ නේද? හරකෝ මම මෙතන විශේෂ වැඩක් තමයි අමාරුවේ කර කර ඉන්නේ. හරකෙක් වගේ දොඩවල මෙතන කන්න එපා වද දෙන්න එපා. ඒ 21 වැඩ ගන්න දුන්නේ මුකුත් මුට පාට වැඩේ කරන්න තියන්කෝ. ඔය නියනේ හරි දුන්නා. අම්මට උඩු මේ මොකද්ද බං? අඩු මරු බාන්නේ නේ බං මේක. ඈ? දී වඩන තඩි. අඩු ලුකුට වේනවා නේ බං මේ. මල්ලි මං දැන් තොට එකපාරකුත් කිව්වා. මම මෙතන වැදගත් වැඩක් කර කර ඉන්නේ. ආයෙ කියන්නේ නැහැ. පැත්තකලා හිටපන්. උට පාඩි ඉඳහකුගේ වැඩේ කරන්න දීලා ඈ කරදර කරන්නේ මේ මන්නම් කියන්නේ මචං ආයතනයක සේවකයෙක් වුණාම ස්වාමියාට කීකරු වෙන්න ඕනේ මොක්කුද බං වෙත්ත මොකද බිත් එකක් කිරියේ ආතා වෙත්ත මොකද බිත් මේ ඔබ වැක්සින් එක ගහුවද බං ඈ අවිද්දද උඹ හොඳ බුද්ධිමත් කරා ඔය ඉන්ජෙක්ෂන් එක ගහ ගන්න ඕනේ ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි මේ බලපන් ඉන්ජෙක්ෂන් එක ගහපුවාම තමයි අර වෛරස් එක ඇඟේ විහුම් ක්‍රියා කරන්නේ මචං අර වෛරස් එකට විරුද්ධව අපේ ඇඟේ සටන් කරනවා ඇතුළේ දන්නවද මල්ලි මං දැන් තොට එකපාරක් කට වහගෙන හිටපන් කියලා. මම මෙතන කරන වැඩේ තොට පේන්නේ නැද්ද? ඵලයන්ද? ඒකනේ බං මුන් එලවල දාහන් ඔබට දැන් දෙපාර තුන් පාරක් කිව්ව නේද? ඈ මූ මේ පරිපතත් එක්කනේ මේ සටන් කරන්නේ. මේ නිකන් බැයි නම් ඵලයන්කෝ බයි යන්න. තොත් ඵලයන්ද? මෙච්චරලා මුට බැන්නේ තොට වදින්න. අරකෙක් වගේ මෙතන කියලා ඵලයන්.